ආයිබෝවන් දුවේ පුතේ අද අපිට තියෙන්නේ ආරාධනා පත්‍ර සකස් කිරීම. ආරාධනා පත්‍රයක් කියන්නේ මොකද්ද කියලා ඔයගොල්ලෝ දන්නවා ඇති. ඒ වගේම ආරාධනා පත්‍ර දැකලත් ඇති. ආරාධනා පත්‍රයක් සකස් කිරීමේදී අපි ඉස්ලාම් බලමු මේ ආරාධනා පත්‍රය සකස් කරන්නේ කුමක් සඳහාද? ඒකේ අයිති වෙන කරුණු මොනවාද? ආරාධනා පත්‍රයක ඇතුළත හා පිටත ලක්ෂණ මොනවාද? ඒකේ තොරතුරු ලියන්නේ කොහොමද? ලිය ඇත්තේ කොහොමද කියලා දුවලුතර බලන්න. ඒ වගේම ආරාධනා පත්‍රයක් අපි අද හදන්නත් ඕනේ. ඒ ආරාධනා පත්‍රය හදන්නේ ඔයගලන්ට හදන හැටි මම කියා දෙන්නම්. ආරාධනා පත්‍රයක පිටපැත්තේ ලියන්න ඕනේ ආරාධනා කියලා. ඊට පස්සේ ආරාධනා කිරීමට හේතුව ඊළඟට කරුණු වලට අදාළ ඒ ආරාධනා පත්‍රය හදන්නත් ඕනේ. අපි ඒ ආරාධනා පත්‍රයට අදාළ වෙන කරුණට සම්බන්ධ පින්තූර දාන්න පුළුවන් පිටපැත්ත සකස් කිරීමේදී ආරාධනා පත්‍රය. ඊළඟට ඒකේ චිත්‍ර සිත්තද ගන්නා විදිහට චිත්‍රයක් ඒකට අදාළව තමන් කැමති මාධ්‍යයකින් කොලාච්චරි තමන්ට පුළුවන් විදිහකට චිත්‍රාන්දිත දක්ෂණමයට පුළුවන් චිත්‍රයක් මගින් මැදලා පාට කරලා ඒ වගේ ඒ කරුණු අදාළ ආරාධනා පත්‍රයේ ඇතුළතට සම්බන්ධ වෙන කරුණු එළිය චිත්‍රයට ආරාධනා පත්‍රයට දාන්න පුළුවන්. ඒ වගේම මේ ආරාධනා පත්‍ර අපි සකස් කරන්නේ ඔයගොල්ලෝ දන්නවා විවිධ උත්සව සඳහා අපි ආරාධනා පත්‍ර සකස් කරනවා. මොන වගේ උත්සවද? දුවෙත් ඔයගොල්ලෝ දන්නේ තියෙනවනේ. මතක් කරන්න බලන්න. මොනවද අපි විවිධ උත්සව ගුවාම මංගල උත්සව තියෙනවා. තව මොන වගේවද තියෙන්නේ? ආරාධනා කරන්නේ ඔයගොල්ලන්ට ආරාධනා පත්‍රයෙන් අපි පාසලේ ක්‍රීඩා උත්සව තියෙනවා. ඊළඟට සාහිත්‍ය තරඟ උත්සව පවත්වන එක තවත් පාසලකට සිසුන්ට ගුරුවරුන්ට ඒ වගේම අපි ආරාධනා කරනවා. ඊළඟට අපි මේ ආරාධනා පත්‍රය තවත් අපේ අධ්‍යාපන කලාපයට අපි ක්‍රීඩා උත්සව එහෙම සංවිධානය කරන්නේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාට එහෙමත් අපි ආරාධනා කරනවා. ඒ වගේම මේ ආරාධනා පත්‍රය සකස් කිරීමේදී අපි දැනගත යුතු කරුණු කිහිපයකුත් තියෙනවා. ඒ කරුණු පිළිබඳව විශේෂ සැලකිල්ලක් අපි දක්වන්න ඕනේ. මේ ආරාධනා පත්‍රය සකස් කිරීමට පෙර අපි කරුණු මොනවද කියලා පොඩ්ඩක් අපි අද සාකච්ඡා කරලා බලමු. ආරාධනා පත්‍රයක එතකොට අපි ආරාධනා කරන්නේ කුමක් සඳහාද? මොන වගේ දේවල් වලටද කියලා අපි ඒ ආරාධනා පත්‍රයක විශේෂයෙන් තියෙන ඕන කරුණු කීපයක් තියෙනවා. ඒ ආරාධනා කරන්නේ කුමක් සඳහාද? කාටද අපි ආරාධනා කරන්නේ? අපි කොහෙද මේක තියන්නේ? උත්සවයක් හරි මොනවා හරි තියෙනවනේ ස්ථානය ඕනේ. ඒ වගේම දිනය ඕනේ. අපි ඒ උත්සවේ පටන් ගන්න වෙලාවක් ඕනේ. වගේ තොරතුරු රාශියක් ඇතුළත් කරලා තමයි අපි ආරාධනා පත්‍රය සකස් කරන්නේ. එතකොට ඔයගොල්ලෝ දුවේ පුතේ අපි ඉස්ලාම මේ ආරාධනා පත්‍රය හදන හැටි පොඩ්ඩක් අපි බලමු. මෙහෙම තමයි මම අද ඔයගොල්ලන්ට පෙන්නන්න ගෙනල්ලා තියෙනවා පොඩි ආරාධනා පත්‍ර සැකසුම් දෙකක්. පොඩ්ඩක් ඒක දිහා ඔයගොල්ලෝ බලන්න. අපි ආරාධනා පත්‍රය සකස් කරනකොට ඒ ආරාධනා පත්‍රේ පිට මොනවද අපි ලියන්නේ, මොන වගේවද අඳින්නේ, අපි කොහොමද ඒක හැද ගන්නවන්නේ? මම මේ කරලා තියෙන විදිහටම නෙමෙයි ඔයගොල්ලන්ට ඕන චිත්‍රයක් ඕන ආකාරයකට මේ ආරාධනා පත්‍රය හදා ගන්න පුළුවන්. ඒ කරුණ වලට අදාළව චිත්‍ර එහෙම තියෙනවා නම් ගොඩාක් හොඳයි. ඒ වගේම කොලාජ් නිර්මාණයකින් මේ ආරාධනා පත්‍ර සකස් කරන්න පුළුවන්. මේ ආරාධනා පත්‍ර දෙකක් මම අරගෙන නැති ඔයගොල්ලන්ට පෙන්නන්න. සාමාන්‍යයෙන් හැඩය වෙනස් වෙන ඒවායි. ඔන්න බලා ගන්න පොඩ්ඩක් තවත් එකක් තියෙනවා. ඉස්ලාම එකේ ලියනවා අපි ආරාධනා කියලා. ආරාධනා කියලා හැඩය වෙනස් කරන්න පුළුවන්. මේක තියෙන්නේ බුලත් කොලයක හැඩය. ඉස්සෙල්ලා මම පෙන්නුවේ හතරස් වගේ එකක්. ඔන්න ඔය විදිහට පුළුවන්. ඊළඟට ඔයගොල්ලෝ මේ ආරාධනා පත්‍රයක ඇතුළත අපි මේ ආරාධනා කරන්නේ මොනවද? කොහොමද කියලා චුට්ටක් බලා ගන්න. ඒකේ මම ඔයගොල්ලන්ට අද මම කියනවා ආරාධනා පත්‍රයක් සකසන හැටි.
ඒක සකසලා අපි ඇතුළට දාන කරුණු ලියවෙන්න ඕනි කරුණු අපි ලියාගමු. ඔන්න බලා ගන්න චුට්ටක්. ඔන්න එහෙනම් දුවේ පුතේ බලන්න ඕගොල්ලෝ A4 කොලයක් ගන්න. A4 කොලේ අරගෙන හරියට කලල අතට දෙකට මැදින් නමා ගන්න. A4 කොලේ නවාගෙන අපිට පුළුවන් ඕන හැඩයක් A4 කොලේ ගන්න. අපි නවාගත්ත මම හැඩ දෙකක් හතරක් එහෙකුයි මේ බුලත් කොලේ හැඩ එකයි තමයි ඕගොල්ලන්ට පෙන්වන්නේ. ඊටත් අමතරව ඕගොල්ලන්ට ඕන තරම් හැඩ ඕගොල්ලෝ කැමති හැඩයක් දාගන්න පුළුවන්. මේ ආරාධනා පත්‍රය ඉස්සරහට අපි ලියන්නේ චිත්‍රය සමග ආරාධනා කියන එක විතරයි. ඊට පස්සේ මේකේ කරුණු ලියන්නේ අපි මේ ආරාධනා පත්‍රයේ ඇතුළත පිටුවක තමයි ලියන්නේ. ඒ පිටුවත් හැර ගන්නවන්න ඕගලන්ට ඕන විදිහට පුළුවන්. කොලාජ් නිර්මාණ වලින් කොලාලවලා හැඩ කරලා මල් කපලා ඕන විදිහට ඕන සකස් කරන්න පුළුවන්. එහෙනම් අද ඕගොල්ලෝ කොලයක් ගන්න. ඒ කොලයක් අරගෙන පාලලා අතට මෙහෙම දෙකට නමා ගන්න. නමාගෙන ඕගොල්ලෝ හැඩේ ඕන විදිහට පස්සේ කපා ගන්න. ඒ වගේම චිත්‍ර ටිකත් ඕගොල්ලෝ ගෙදරදී ඒ ටික කරන්න. දැනට කොලේ අරගෙන නමාගෙන කොලේ මැද්දෙන් දෙකට නැමුවට පස්සේ ඇතුළතදී මම දැන් මේ කියන තොරතුරු ටික ඕගොල්ලෝ ලියා ගන්න. එහෙම නැත්නම් මේ ආරාධනා පත්‍රයේ මම තොරතුරු ටික පෙන්වන්නම් ඕගොල්ලන්ට පේනවා නම් ඒ ටික ඔයගොල්ලෝ ඒ ආරාධනා පත්‍රයේ තොරතුරු ටික ලියා ගන්න. මම ඔයගොල්ලන්ට එකපාරක් හෝ දෙකක් කියන්නම්. එතකොටත් ඔයගොල්ලන්ට ලියා ගන්න පුළුවන්. හරිද? ඔන්න එලා ලියා ගන්න මේ කොලේ දෙකට නමලා මැද පිටුවේ එහෙම නැත්නම් මේ මැද පිටුවට තව කොලයක් හැඩ කැපුවට පස්සේ මේ විදිහට ඇතුළත කොලයක් අලවන්නත් පුළුවන්. අලවලා මැද්දෙන් වගේ ලියන්න පුළුවන්. ඒ විදිහට ලියා ගන්නත් අපිට පුළුවන්. ඔන්න මේ විදිහට එනම් ඔන්න ලියා ගන්න ලෑස්ති වෙන්න. ලියා ගන්න. මේක තමයි අපි අද සකස් කරපු ආරාධනා පත්‍රය. ලියා ගන්න. අප විද්‍යාලයේ ප්‍රභාවී කලා කවය සංවිධානය කරන පස්වන ශ්‍රේණියේ සිසුවියන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය හා ත්‍යාග ප්‍රදානෝත්සවය 2020 සැප්තැම්බර් මාස 30 දින පෙරවරු අපි කියලා තිතක් දාලා පෙරවරු 9ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී ගරු අධ්‍යාපන ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී ගරු අධ්‍යාපන ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ඒ සඳහා සහභාගී වෙන ලෙසට ඔබතුමාට ඇලයිරක් ඔබතුමියට ගෞරවයෙන් ආරාධනා කරමු. ඔබතුමාට කියලා ඇලයිරක් ගහලා ඔබතුමියට ගෞරවයෙන් ආරාධනා කරමු. ප්‍රභාවී කලා කවය. අපි යටින් දෙනවා කවුද මේක සංවිධානය කරන්නේ? ප්‍රභාවී කලා කවය. ඔන්න දුවේ පුතේ පොඩ්ඩක් බලා ගන්න. මේ ආරාධනා පත්‍රයේ ඔන්න මම කිව්ව කරුණු තියනවාද කියලා. ඉස්සෙල්ලාම මේ ආරාධනා පත්‍රයේ ලියන්නේ කවුද? කාටද කියන්නේ එන්න කියලා. ආරාධනා කරන්නේ කාටද? ඒ වගේම මොකද උත්සවය? කොහෙද තියෙන්නේ? වෙලාව කීයටද? දිනේ කවදද? සංවිධානය කරන්නේ කවුද කියන තොරතුරු ටික මේ ආරාධනා පත්‍රයේ ඇතුළත් වෙනවා. එතකොට අපි මේ ආරාධනා පත්‍රය දෙන කෙනාට පුළුවන්
මේ උත්සවයේ තියෙන්නේ කොහෙද? කවදාද? මොන මාසෙද? මොන අවුරුද්දේද? මොන දවසේද තියෙන්නේ? ඒ වගේම කීයටද තියෙන්නේ? සහභාගී වෙන්න ඕනේ කීයටද කියන එක කවුද මේ ආරාධනා කරලා තියෙන්නේ කියලා අපි මේ ආරාධනා පත්‍රයෙන් අද ඉගෙන ගත්තා. ඔයගොල්ලන් දැන් මේ ආරාධනා පත්‍රය පිළිබඳව තොරතුරු තව ඔයගොල්ලන්ට කියන්න තියෙනවද කියලා පොඩක් මතක් කරලා බලන්න. ඕගොල්ලෝ දන්න විදිහට ඕගොල්ලන්ගේ ගෙවල් වලත් ආරාධනා පත්‍ර ලැබිලා ඇති. අම්මලා තාත්තලා ළඟ ඇති පොඩ්ඩක් අරගෙන ඒවත් බලලා ඕගොල්ලෝ එනවා. ඕගොල්ලන් මේ වගේ ආරාධනා පත්‍රයක් සකස් කරන්න. ඒකට මාතෘකා ටිකක් මම දෙනවා. ඒක ලියා ගන්න. ඒ අනුව තමයි ඕගොල්ලෝ ආරාධනා පත්‍රය සකස් කරන්න තියෙන්නේ. නිවාසාන්ත ක්‍රීඩා උත්සවය. එක නිවාසාන්ත ක්‍රීඩා උත්සවය. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාගේ හෝ තුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්තේ. ඔන්න අපි ලියනවා ආරාධනා පත්‍රයක් හදනවා නිවාසාන්ත ක්‍රීඩා උත්සවයට. කවුද අපි ආරාධනා කරන්නේ කාටද? කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාට හෝ තුමියට. ඊළඟට තියෙනවා දෙවෙනි මාතෘකාව. ඔබ පාසලේ කලා කවය සංවිධානය කරන වාර්ෂික විවිධ ප්‍රසංගය. ඔයගොල්ලන් අපේ පාසලේ එහෙම නැත්නම් ඔබ යන පාසලේ තියෙන කලා කවය සමිතියක් අපි සංවිධානය කරන ඒ කලා කවය මගින් සංවිධානය කරන වාර්ෂික විවිධ ප්‍රසංගයක්. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාගේ හෝ තුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්තේ. ඒ පිළිබඳව අපිට උන්න ආරාධනා පත්‍රයක් හදන්න පුළුවන්. ඊළඟ තියෙනවා පස්වන ශ්‍රේණියේ දරුදරියන්ගේ නිර්මාණ ප්‍රදර්ශනයක් නැරඹීමට කාට දෙන්න කියන්න පුළුවන් අපිට? පාසලේ ඉන්න විද්‍යාපතිතුමාට හෝ තුමියට අපිට ආරාධනා කරන්න පුළුවන්. එයාගේ ප්‍රධානත්වයෙන් ආරාධනා යාවලා අපිට ප්‍රදර්ශනය පවත්වන්න පුළුවන්. හැබැයි අඩංගු වෙන්න ඕනේ කරුණු ටික තමයි මම ඔයගලන්ට දැන් කියන්න දුන්නේ. ඒ විදිහට ඔයගොල්ලෝ ආරාධනා පත්‍රයක් ගෙදරදී සකස් කරලා ඔයගලන්ගේ මව්බස ලිවීම පොතේ අලවන්න. නැත්නම් ඒ අදාළ පිටුවට එම ආරාධනා පත්‍රය යොමු කරන්න. ඒකේ තබා ගන්න.